Hello boys and girls, ඉතින් මොකද වෙන්නේ? සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. අද අපි edit කරන්න යන්නේ thumbnail එකෙන් දකින්න තියෙන logo එක. TikTok එකේ මේ දවස්වල viral යන logo එකක් තමයි ඒක. AI use නොකර අතින් edit කරගන්නවා නම් ලස්සනම logo එකක්. බලමු මේ logo එක හැදෙන්නේ කොහොමද කියලා. මම photo එක කලින් මේකට add කරලා තියාගත්ත photo එක හොය යන්න බැරි හින්දා මේ දැන් තියෙන අපිට text ටික add කරගන්න තමයි. text ටික add කරගමු අපි. ඩවුන්ලෝඩ් කරලා මේ ටෙක්ස්ට් එක Google එකෙන් හදා ගන්න ඕනේ. ඉන්නේ කණ්‍ය කියන එක අපි කරමු මේ කණ්‍ය කියන එක දා ගන්න ඕනේ මේ සයිට් එක. සයිට් එකට ලොකුම කරලා දාගමු. මේ විදිහට. සයිස් එකට ලෝ කරන්න ඕන ලයින් එක නැත්තම් මේ සෙට් වෙන්නේ නැති වෙනවා. ඇදේ සීන් ඇත්ති අන්න දැන් හරි ඔයිදාන්ට ලෝ කරගෙන ඉවරලා අපි දැන් මේක කැරක්ටර් එකේ යට ලේයර් එකට දාගන්නවා. ඔන්න ඔය විදිහට. දැන් හරි දැන් අපි මේ කැරක්ටර් එකේ ඩුප්ලිකේට් එකක් අරගෙන මේක අපි දාගන්න ඕනේ. මේකත් ලිය ලොක් කරලා එන්න මෙතෙන්ට. එන්න මෙතෙන්ට දාගන්න. ගාන්ට දාගෙන මේකත් අපි කැරක්ටර් යට ලේයර් එකකින් දාලා ඔපැසිටි අඩු කරගන්න ඕනේ. ඔපැසිටි 40ට දාගමු. 40ට දාගෙන මේක බ්‍රෂ් එකට දාගන්න ඕනේ අපි දැන්. මේක අපි පිටිපස්සෙන් ග්ලෝවින් එක හදන්නේ. මේ විදියට ලේයර් එක සිලෙක්ට් කරගත්තා. ලේයර් එක සිලෙක්ට් කරගෙන ඩුප්ලිකේට් දාගමු. ලයින් එකට ආව එතන. අපි ඒකේ ග්ලෝවින් එක තවයක් අඳින්න ඕනේ. වැරදිට ටෙක්ස්ට් එකට ගියා කියනවා. බ්‍රෂ් එක මාරු කරගන්න ඕනේ. මාරු කරගෙන මෙතනින් මෙහෙම zoom කරලා අඳින්න නැත්තම් මේ පොඩ්ඩක් අවුල් ගියොත් එහෙම වැඩි ඉවරයි. හසි. මේ logo එක මම හිතන්නේ මේ පළවෙනි පාර්ට් එක කොහෙද මේ YouTube එකෙන් මේක මෙහෙම කියලා දෙන්නේ. මේ logo YouTube එකේ කොහෙවත් මේ වගේ එකක් හදන එකක් නැහැ. පළවෙනි පාර්ට් මම දුකද මේ කියලා හදන විදිය හරි විදියට වටේට ඇඳගමු ලයින් එකට. ලස්සනට ඇඳගෙන මෙහෙම පොඩ්ඩක් බ්‍රෂ් එක පොඩි කරලා මේ විදිහට ඇඳ ගන්න ඕනේ මුගයක් යට. විදිහට. පොඩ තමයි ග්ලෝවින් එක කරනකොට පිළිවෙලට කරන්න ඕනේ නැත්තම් මේ අවුල්. වාසි. දැන් සුපිරියටම ආවා. දැන් අපි කොණ්ඩේ ග්ලෝ කරගමු. කොණ්ඩෙත් අපි මේ විදියට මෙහෙම තියාගෙන යන්න දී. ඒක එකපාර තියාගෙන යන්න. එතකොට තමයි මේ තියෙන්නේ ලස්සනට.
දැන් මේ තිතක් වැඩි වුණේ එක අයින් කරගන්න. වාසි. හරි. ග්ලෝවින් එකත් හරි. දැන් තියෙන්නේ අපිට මෙන්න මේක පොඩ්ඩක් මේ ඇතුළට දාගන්න ඕනේ තව ටිකක්. ඕක පැත්ත මාරුනේ. සයිස් කරලා ටිකක් ඔන්න ඇතුළට හරියට. දැන් හරි. දැන් අපිට මේක සේව් කරගන්න ඕනේ. සේව් කරගෙන ඉවරලා යමු එක්සාට් එකට. එක්සාට් එකට ගිහින් ඉවරලා අපි තෝරගන්න ඕනේ අපි අතින් ඩවුන්ලෝඩ් කරගත්ත ලෝගෝ එක. ඒක තෝරගෙන ඉවරලා ස්ටිකර්ස් වලට ගිහින් මෙන්න මේක දාගන්න. පොඩ්ඩක් නෙට්වර්ක් ඔන් කරගන්න. පොඩි අර අඳුරු ගතියක් තියෙන එක දාගන්නකොට ඔන්න ඔය ගානට දාගන්න කැරට් එක හයිලයිට් වෙන්නේ. හරි. දැන් අපි මැසේජ් එනවා. දැන් අපි තවත් එකක් අරගන්න ඕනේ ස්ටිකර්ස් වලට ගිහිල්ලා මෙන්න මේක. මේක අරගන්න ඕනේ. අරගෙන ඉවරලා හරිය දෙන්න ඕනේ. හරි ඒක කරන්න කලින් අපි තව ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න ඕනේ. ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න අපි ඩවුන්ලෝඩ් වලට යන්න. මේකට ගිහිල්ලා ගේමින් කෑල්ලයි කණිය කෑල්ලයි දෙක දාගන්න ඕනේ. කොහොමද මේක? ඒකයි තව එකක් තිබ්බා. මේ දෙක දාගන්න ඕනේ. අපි උඩින් දාගන්න ඕනේ පොඩියට කණියේ ගේමින් කියන එක. ගේමින් කියන එක සයිස් එක ඔන්න ඔය වගේ දාගන්න ඕනේ. කොහොමද දාගන්න? ඒක ලොක් කරගමු. ඒක ලොක් කරලා මේ විදිහින් එක කොහොම තියාගමු. ඒක කෙලින් දාගන්න ඕනේ. ඊට පස්සේ ටෙක්ස්ට් එකේ සයිස් එකට ගන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. කොහොම අරගෙන කොහොම යටට දාගන්න ඕනේ. දැන් ඒක ගන්න. දැන් අපි මේ දෙකම ලොක් කරලා ඉවර වෙලා අපි කණිය කෑල්ල තමයි ලොකුවටම ගන්න. කණිය කෑල්ල. තව ටිකක් උඩට ගන්න ඕනේ. ගේමින් කෑල්ල. ගේමින් ටෙක්ස්ට් එක උඩට අරගන්න ඕනේ. තව ටිකක් ඊට පස්සේ යටින් තව ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ මේක අරගෙන ඔය ගානට විතර දාලා ලොක් කරලා මේක තව ටිකක් උඩට ගන්න. එන්න කිට්. දැන් මේ කණිය කියන එක අන්ලොක් කරලා ඉවරලා ඒක දාගමු සයිස් එකට ගන්න. තව එකක් අරගන්න ඕනේ අර කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක. මෙන්න මේ සීන් එක. මේක අරගෙන ඉවරලා ওই සයිස් එකට අරගෙන යටට දාගන්න. ඊපස්සේ මේ ටෙක්ස්ට් දෙකෙන් යටටම දාගන්න ඕනේ. දැන් බලන්න තියෙන ලුක් එක. ඊට පස්සේ මේකට දැන් අපි ශ්‍රී ලංකා කොඩිය එහෙම දාගන්නත් ඕනේ. මේකේ ස්ටිකර්ස් වලට ගිහිල්ලා ටයිප් කරනවා ශ්‍රී ලංකා ෆ්ලැග් කියලා. ඊට පස්සේ මේ දින කොඩිය දාගන්න ඕනේ. කොහොමයින්ට දාගෙන ඊට පස්සේ අපි ඇඩ් ෆොටෝ වලට ගිහිල්ලා අපි දාගන්න ඕනේ ෆ්‍රී ෆයර් බැටලින් ස්ටයිල් කියන එක.
අපි පික්සල් ලැබ් එකකින් තමයි ඒක PNG එකක් කරගත්තේ. පික්සල් ලැබ් ඇප්ලිකේෂන් එකේ සමහරක් වෙලාවට ඒක නැති වෙනවා. පොඩ්ඩක් ඉන්න බලන්න. මේකෙත් පික්සල් ලැබ් කියලා ඇප්ලිකේෂන් දෙකක් තියෙනවා පික්සල් ගන්න වැඩ කරන්න කියලා. amazing. ඒක තමයි ඊළඟට ගන්න. මේ තියෙන ලෝගෝ එක මචං ඉතින් මේ දැන් මේ විදියට ඩවුන්ලෝඩ් කරගන්න සේව් කරගත්තා. මේක තමයි guys ඉතින් ලෝගෝ එක. ඔයගොල්ලන්ට මේ ලෝගෝ එකක් හදාගන්න ඕන ලස්සනට. දැන් මම මැසේජ් එකක් දාන්න. මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ෆෝන් නම්බරේ DM එකක් දාන්න. එහෙනම් අදට මම කැපෙනවා මේ වගේ වීඩියෝ දිගටම බලන්න subscribe කරන්න bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ජය වේවා හැමෝටම.